මේ උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම උල්පතගම රණව ප්‍රදේශය. ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් මේ ප්‍රදේශයේ සුවිශේෂී පරිසර පද්ධතියක් ගැනයි මේ කතාව. ඒ ඓතිහාසික හා භූවිද්‍යාත්මක පාරිසරික හා ජාතික වටිනාකමක් ඇති රණව කන්දේ පිහිටි රෝස පැහැති හදවතේ කතාව නොහොත් ජාතික නාමල්ලුවෙන සහ රෝස තිරුවානා කඳුවැටියේ කතාව. මේ නිවර්තන මෝසම් දේශගුණික වර්ගයට අයත් කලාපයක පිහිටා තිබෙන ජාතික නාමල් උයනයි. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම නාවනාන්තරය ලෙස සැලකේ. අක්කර 2000ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙය දකුණු ආසියාවේ විශාලතම රෝස පැහැති තිරුවානා කඳු වැටියටද නිවහන වේ. එනිසාම මේ නා උයන ශ්‍රී ලංකාවේ වැදගත්ම ඓතිහාසික භූ පුරාවිද්‍යාත්මක හා පාරිසරික සංචාරක ස්ථානවලින් එකකි. වසර 1000-1500ත් අතර පැරණි විශාල පුරාණ නා වෘක්ෂයන් අදද මේ බිමේ දැකිය හැකිය. මේකට අවුරුදු 2000කට වගේ කිට්ටු කරලා. ඉංග්‍රීසි භාෂාවෙන් අයන් වුඩ් ලෙස හැඳින්වෙන මේ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මෙසුවා ෆෙරේයා යන්නයි. ශෝරියා කුලයට අයත් අප රටට ආවේනික නාශාකය ලෙස හැඳින්වෙන බටුනා මේ නා උයනට එක් වී තිබේ. බටුනා යනු ලංකාවේ දක්නට ලැබෙන නිශ්චිත ගස් විශේෂයකි. මේ භූමියේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ බටුනාය. මේක තියෙන වර්ග දෙකක්, එකක් දියනා සහ බටුනා. මේ බටුනා තමයි අපේ රටට ආවේනික නාගහ. නාගස එහි අලංකාර දීප්තිමත් රතු පැහැති ලපටි පත්‍ර නිසාත්, තද කොළ පැහැති පරිණත පත්‍ර නිසාත්, තද හා කල් පවතින දැව නිසාත් ඉතා ප්‍රසිද්ධය. මේක අපේ රටේ ජාතික වෘක්ෂ නාගහ. මේක පූජනීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, ඒ වගේම ආගමික වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඒක නිසා තමයි අපේ රටේ ජාතික වෘක්ෂය හැටියට මේ නාගහ ප්‍රකාශයට පත් කළේ. ශ්‍රී ලංකාව තුළ එක තැනක වැඩිම නාගස් ප්‍රමාණයක් ඇති එකම ස්ථානය වන්නේ දඹුල්ල ගල්කිරියාගම රණව ජාතික නාමල් උයනයි. නමුත් නාගසට අමතරව මේ උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදී වීලි කලාපයේ ශාක රැසක්ද විරාජමාන වේ. නිදහසේ පැතිර යමින් මේ වන උයනට අසිරිය එක් කරන ලතා මණ්ඩපද ඒ අතර අඩු නොවේ. ජීවවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව මේ උයනේ නිවර්තන ශාක විශේෂ 102ක් පමණ ඇති බව කියැවේ. ඉන් 72ක්ම ඖෂධීය පැලෑටි වේ. එම ඖෂධීය ශාක අතර අගිල්, අක්කපාන, කොහොඹ, නාගවල්ලි, නවහන්දි, හීරස්ස ආදී ඖෂධ පවතී. බෙහෙත් ඖෂධ මේකට කියන්නේ මේ අංකෙන්ද කියලා. මේ වන කැප සතුනට අභය භූමියකි. මෙහි වූ නිහඬ බව බිඳෙන්නේ සතුන්ගේ කන්කලු මිහිරි ශබ්දයන්ගෙන්ම පමණි. ශ්‍රී ලංකාවට ආවේනික වූ හා ආවේනික නොවූ පක්ෂී වර්ග රාශියකටම මේ උයන නවාතැන් සපයයි. එසේම මෙහි කෘමී විශේෂ 75ක් පමණ ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. වර්ෂ 2005දී සංරක්ෂිත වනරක්ෂිතයක් බවට පත්වන ජාතික නාමල් උයන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරන සංරක්ෂිත වනාන්තරයකි. වසර මිලියන ගණනක් පැරණි ශාක පොසිල රසක් හා වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතු බව කියවේ. මේ ඔබ දකින්නේ
එම ඉපරණි බව දරා සිටින හෙක්ටයාර 972ක් පමණ වන නාමල් උයන තුළ පිහිටා ඇති රෝස පැහැයෙන් දිතුලන මේ භූමියේ රෝස පැහැති හදවතයි. නාමල් උයනේ අසිරිය වැඩි කරන මේ රෝස තිරුවානා නිධිය අක්‍ර 650ක පමණ විසිරී තිබේ. රෝස තිරුවානා කන්ද වසර මිලියන 550කට වඩා පැරණියයි විශ්වාස කෙරේ. කඳුවැටිය කඳු වැටි 7කින් සමන්විත වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 180ත් 290ත් අතර උන්නතාංශයකට ළඟාවේ. බොහෝ අමුත්තන් භූවිද්‍යාඥයින් සහ අනෙකුත් විද්‍යාඥයින් රෝස තිරුවානා සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිදු කර ඇති අතර ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කන්ද පිළිබඳ භූවිද්‍යාත්මක දැනුම වැඩි කිරීම සඳහා මෙම අධ්‍යයනයන් ඉතා වැදගත් වේ. පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලට අනුව රෝස තිරුවානාවලින් නිපැයූ පබළු හමු වී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම පිණිස ඉදිකළ ටච් මහල් මන්දිරයේ ජනෙල් අලංකාර කිරීමට රෝස තිරුවානා යොදාගෙන ඇති බවත් එම රෝස පැහැති තිරුවානා මෙම බිමින් ගෙන ගොස් ඇති බවත් ජනප්‍රවාදයේ එයි. ඇත්තට මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මේක පව එනර්ජි එක. ඒ කියන්නේ විශ්ව ශක්තිය. ලෝකේ ගබඩා කරලා තියෙන තැනක් තමයි මෙතන. අනිත් එක තමයි තව එකක් මේක අර්ධ මැණික් හැටියට. අර්ධ මැණික් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් භාවනා කරනකොට චක්‍ර 7ක් පහළ වෙනවා. ඒ චක්‍ර 7න් මේ හાર્ට් එකට තියෙන චක්‍රයේ මේ පාෂාණය තමයි රෝස තිරුවානා පාෂාණය. මේකේ ආදරය, සෙනහස, දයාව, අනුකම්පාව මේවා ඔක්කොම ලැබෙන පාෂාණයක් තමයි මේ රෝස තිරුවානා පාෂාණය. ඉතින් මේක ලෝකේ හැම රටකමත් නැහැ. ලංකාවෙත් හැම තැනම නැහැ. අප මුලින් පැවසූ පරිදි මේ පරිසර පද්ධතිය සුවිශේෂී පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද දරා සිටී. මේ භූමි කොටස මුලින්ම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ 2001 වර්ෂයේදීය. නමුත් මේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා විහිදෙයි. අනුරාධපුර මුල් යුගයට අයත් පෞරාණික නටබුන් රැසක් පවතින මේ වනවැස්මෙහි බෝධීකරයක්, චෛත්‍යයක් හා ඉපරණි ගල් පඩිමෙන්ම ගල් කණු ආදිය දැකිය හැකිය. මෙම පුරාවිද්‍යාත්මක අවශේෂ පැතිර පවතින හෙක්ටයාර 24.1ක බිම් ප්‍රමාණයක් දැනට පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම ස්ථානයේ ඇති නටමුන් පිළිබඳ ඉතා කෙටියෙන් නමුත් මුල්වරට තොරතුරක් අනාවරණය කරනුයේ HCP බෙල්ගේ 1893 පුරාවිද්‍යා පාලන වාර්තාවලින්ය. මෙහි ආදී අනුරාධපුර අවධිය දක්වා විහිද යන පුරාවිද්‍යාත්මක සාධක සහිත ආරාම සංකීර්ණ ද්විත්වයක අවශේෂ දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී ලාංකීය ආරාමීය වාස්තු විද්‍යාවේ එකිනෙකට වෙනස් ආරාම සම්ප්‍රදායන් දෙකක් වූ පබ්බත විහාරයක් හා පදානකර පිරිවෙනක් නැතහොත් වනවාසී ආරාමයක් එක්තැන් වූ ස්ථානයක් ලෙසද නාමල් උයන හැඳින්විය හැකිය. එසේම තත් භූමියෙහි වූ දර්ශනයට අනුගත වූ ලක්ෂණ මෙම නටඹුන් අනුසාරයෙන් හඳුනාගත හැකිවීමද විශේෂත්වයකි. නාමල් උයන යනුවෙන් සම්මත කලාපයේ ඓතිහාසිකත්වය දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා සම්බන්ධ වෙයි. තත්කාලීනව විවිධ වැරදි සඳහා පුනරුත්ථාපනය කළ යුතු තැනැත්තන් පිටුවහල් කරනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමට මෙම ප්‍රදේශය භාවිතා කළ බවත් නාගස් රෝපණය එවැනි රැඳවියන්ට පැවරුණු කාර්යයක් වශයෙන් ඉටු වූ බවත් ප්‍රචලිතව පවතී. එමෙන්ම මහමෙවුනා උයන සංවර්ධනය කිරීමට පෙර රාජකීය උද්‍යානයක් වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කර තිබුණේ
මෙම ස්ථානය බවත්. පසුව මහින්ද මහා තෙරණුන් විසින් මහමෙවුනා උයනෙහි සීමා ලකුණු කිරීමෙන් පසු පූර්ව අභිප්‍රාය අත්හැර දමන්නට සිදු වූ බවත් ජනප්‍රවාදයෙහි පවතින බව වාර්තාවේ. එතන තමයි ඉස්සෙල්ලම පළවෙනි වතාවට මේ මහමෙවුනා උයන ස්ථාපිත කරන්න ගිහිල්ලා තියෙන්නේ. මේක තාම මේ පරිේෂණ සහ ගවේෂණ තත්ත්වයේ තියෙනවා. මේක අපි රැකගත යුතුයි. මේක අපි ජාතියට ආරක්ෂා කරලා තැබිය යුතුයි. රෝස තිරුවානා කන්ද සහ යකඩ වනාන්තරයක් පමණක් නොවේ. නාමල් උයන වනාන්තරය හරහා ගලා යන ස්වභාවික ජල උල්පත් වලින්ද මේ උයන සමලංකෘතය. නාමල් උයන තුළ කුඩා දිය ඇල්ලක් ඇති අතර එය පර්වතයෙන් වටකුරු ද්‍රෝණියකට ගලායයි. පුරාණ කාලයේ මෙම වනාන්තරයේ වාසය කළ භික්ෂූන් වහන්සේලා විසින් මෙම ජලය භාවිතා කර ඇති බව විශ්වාස කෙරේ. ජලධාරාව උද්‍යානය තුළ විවිධ මාර්ග 3කට බෙදී උද්‍යානය පුරා ගලා යන අතර අදද එය මේ භූමියේ දැකිය හැකි වේ. වර්තමානයේ මෙම පාරිසරික හා පුරාවිද්‍යාත්මක උරුමස්ථානය ජාතික නාමල් උයන ලෙසින් ප්‍රචලිතව පවතින අතර එම නාමය හඳුන්වා දුන්නේ 1991 දී වනවාසී රාහුල හිමි විසිනි. අතීතයේදී මෙම වන ලැහැබ එවකට ජනයා භාවිතා කර ඇත්තේ මී කැඩීම, දඩයම් කිරීම, දැව ලබා ගැනීම, ගස් කැපීම හා නිදන් හැරීම වැනි කාරණා සඳහාය. නමුත් රාහුල හිමියන් මුරගසක් උඩ තනන ලද පැලකට වී ජාතික තලයකට මෙම ස්ථානය රැගෙන ඒමට ගත් උත්සාහය අති විශිෂ්ටය. එය දැඩි අභියෝග පසු කරමින් පැමිණ ඇති නිර්මල ගමනකි. මේ භූමිය ජාතික නාමල් උයන බවට පත්කිරීමේදී විශ්වයේ සතුන්, සිව්පාවුන්, ගහකොළ පමණක් නොව වැස්ස, සුළඟ සහ මෙලොව වසනා සියලු දෙනා මෙන්ම මේ මහා ස්වභාව ධර්මයාද එක හෙලා උදව් කරන බව උන්වහන්සේ නිහතමානීව පිළිගනී. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නොවන්නට මෙවන් වටිනා භූමියක් සමස්ත ලෝකයෙන්ම වසන් වන්නට ඉඩ තිබුණේ. ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා නිධිය යනු ජාතික උරුමයක් පමණක් නොවේ. එය පෘථිවියේ රෝස හදවතයි. එය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම අප සැමගේ උර මත පැට වූ යුතුකමකි. එය අපිම ආරක්ෂා කළ යුතු අනාගතයකි.